කුරුලෑ තියෙන දුවෙක් හෝ පුතෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් ඔයාටයි මේ පණිවිඩය. අපේ කාලේ නම් ඕක ඇරිලා යනවා මුකුත් කරන්න ඕනේ නැහැ. අපේ කාලේ ඕවට ડોක්ටර්ස් ලගෙන් බෙහෙත් ගත්තේ නැහැ. ඕකට ටූත් පේස්ට් ටිකක් ගන්න. ඕක ඉබේ ඇරිලා යයි. බේබි සබන් කෑල්ලක් පාවිච්චි කරන්න ඕක හරියයි. ඔයාගේ මූණේ කුණු නිසා දූවිලි නිසා තමයි ඕක එන්නේ කියලා ළමයාට කියලා තේරුමක් නැහැ. මොකද ඕගොල්ලෝ හිටපු කාලේ තමන්ගේ ළමයා ඉන්න කාලේ ඉතාමත් වෙනස්. අම්මලා තාත්තලාගේ කාලේ ඉස්කෝලේ යනකොට මේක ප්‍රශ්නයක් නොවුනට අද කාලේ ළමයින්ට අපි ඉන්නේ ෆිල්ටර් සමාජයක, සෝෂල් මීඩියා සමාජයක. මේ සමාජයේ ළමයෙක්ට මේක විශාල මානසික පීඩාවක්, මානසික කරදරයක්. ඒ වගේම අපි ළඟට එන ගොඩක් ටීනේජර්ස්ලා ඉස්කෝලේ ගොඩක් විහිළුවට ලක් වෙනවා, බුලී වෙනවා. සමහරක් ළමයි කියනවා ඒගොල්ලෝගේ එහා පැත්තේ ඉන්න ළමයා එයාගේ එහා පැත්තෙන් වාඩි වෙන්නෙත් නැහැ. කෑම ෂෙයා කරන්නේ නැහැ. මොකද හැරව තියෙනකොට ඒක විස බීජ කියලා හිතනවා කියලා. මෙච්චර වෛද්‍ය විද්‍යාව දියුණු ලෝකෙක අපේ ළමයින්ට මේ වගේ මානසික පීඩා විඳින තත්වයක් උදා වෙන්න ඕනේ නැහැ. කුරුලෑ කියලා කියන්නේ ඇත්තටම ලෙඩක් නෙමෙයි. කුරුලෑ කියලා කියන්නේ ශරීරයේ ඇතුලේ තියෙන වෙනයම් වූ හේතුවක සිම්ටම් එකක්. උදාහරණයක් විදිහට ජානගතව ශරීරයේ තෙල් නිෂ්පාදනය වෙනවා වැඩි නම් ටීනේජ් වයසේදී හෝමෝන් ෆ්ලක්චුේෂන්ස් ගොඩක් තියෙනවා. එතකොට කොහොමත් මූණේ තෙල් හැදෙන එක වැඩි, ස්කින් එක බ්ලොක් වෙනවා, පෝස් බ්ලොක් වෙනවා, පිම්පල්ස් එන ප්‍රවණතාවය වැඩි. ඒතර මෙහෙම ළමයෙක්ට අඩුම තරමේ ඇක්නි ස්කින් කෙයාර් රුටීන් එකක් පළපුරුද්ද තියෙන වෛද්‍යවරයෙක්ගෙන් අරගෙන දෙන්න. අම්මලා නොදැනුවත් වුණාට සමහර ගැහැණු ළමයින්ට PCOD කියන හෝමෝන් ඉම්බැලන්ස් එක තියෙනවා. එතනදී අනිවාර්යයෙන්ම හෝමෝන් ස්පෙෂලිස්ට් කෙනෙක්ට, ගයිනකොලොජිස්ට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දෙන ගමන්ම ස්කින් එකට කළ හැකි ප්‍රතිකාර වර්ග තියෙනවා. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක නිසා, වැරදි ආහාර රටාවන් නිසා, වෙලාවට නිදිය ගන්න නැති එක, ඒ වගේම විවිධ චර්යා රටාවල් නිසා පිම්පල්ස් වැඩි වෙනවා. ඉතින් කොච්චර බෙහෙත් ගත්තත් නැවත පිම්පල්ස් එන්නේ මේ හේතුව නිසා. ඉතින් ඇක්නි ලැබ් එක හරහා අපි වෛද්‍යවරු අවම 3 දෙනෙක් එක්ක ළමයාගේ ආහාර රටාවල්, හෝමෝන අසමතුලිතකම් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරන එක, ඉතාමත් දියුණු වෛද්‍ය තාක්ෂණික ක්‍රමත් එක්ක පිම්පල් එකක් සනීප කරනවා මූණේ ස්කා එකක් එන්න කලින්. මොකද ඇත්තටම කුරුලෑවක් නිසා හැමේ වලක් හැදුනොත් ස්කා එකක් ආවොත් ඒක ළමයාට දීර්ඝ කාලීනව මානසිකව වද දෙනවා, බලපානවා. ඒ වගේම සමහරක් රැකියාවල් වලටත් ඒක බලපාන්න පුළුවන්. උගත් සමාජයේ ඉන්න රෙස්පොන්සිබල් පේරන්ට් කෙනෙක් විදිහට තමන්ගේ දරුවා ඇක්නි වලින්, කුරුලෑ වලින් ගොඩක් පීඩා විඳිනවා නම් බෙහෙත් ටිකක් අරන් දෙන්න. එයාගේ කොන්ෆිඩන්ස් එකට, මානසික තත්ත්වයට මේක ගොඩක් වැදගත් වෙනවා.